රත්නමාලී දැහැන අපට වෙදකමට මඟ පෙන්වන සුවිශේෂ අභ්‍යාසයක්. වෙදමැදුරක් තියෙනවා නම් මේ වෙදමැදුර මේ රත්නමාලී දැහැනේ මැද තමයි හදන්න ඕනේ. ඒ වෙදමැදුරක් හදන්න අඩුම භූමියක පරාසයේ අක්කරයකට අධික භූමියක් තියෙනවා නම් වැඩි ප්‍රමාණයක තියෙන භූමියක් තියෙනවා නම් ඒ භූමියේ රත්නමාලී දැහැන ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන සංකීර්ණ තැන වෙදමැදුර හදලා ඒ ආධ්‍යාත්මික අභ්‍යාසය පුරුදු කරන්න පුළුවන්. ඒ භූමියේ බ්‍රහ්ම පාදය, දේව පාදය, මනුෂ්‍ය පාදය, ප්‍රේත පාදය, අමනුෂ්‍ය පාදය ආදී මේ පාදයන් වෙන් කරලා ඒ දෙවියන් ගමන් කරන පාර, මහා බ්‍රහ්මයා ගමන් කරන පාර, මිනිසුන්ගේ ගමන් කරන පාර ඇඳලා ඒක තුල ගමන් කරවීමට මඟ සැලසීම තුලම බොහෝ අයට ලෙඩ දුක් සුව කරන්න පුළුවන් ශක්තියක් ගන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දි මේ වෛද්‍යවරු නැත්තම් මේ වෙද මහත්තුරු මේ විවිධාකාර දේවල් අර බෙහෙත දෙනවා මේ බෙහෙත දෙනවා අර කරන්න ඕනේ මේවා කරන්න ඕනේ කියලා රටක දේවල් කියන ඇත්ත වශයෙන්ම මේවා දිහා බැලුවාම අපට හිතෙනවා මේ වෙදදුරන්ට මොකක් හරි ලෙඩක්ද කියලා. මේ ආධ්‍යාත්මික ගමන් මාවත නැත්නම් කියන්නේ වෙදකම දියුණු කළ කෙනාට වතුර ටිකක් නොදී නූලක් නොදා බෙහෙතක් නොදී ලෙඩක් දුකක් නිට්ටාවට සුව කරන්න පුළුවන්. ඒකට තමන්ගේ වෙදමැදුරක් තුල ඒ වෙද නිවස නැතත් ඒ ආධ්‍යාත්මික තැනක් විදියට සංකීර්ණ තැන නිර්මාණය කරලා සිව්දිසාවෙන් වෙදමැදුරේ සලකුණු හතර හදලා ඒ රත්නමාලී දැහැනේ උතුම් සක්මන පුරුදු පුහුණු කරලා ඒ රත්නමාලී දැහැන තුල අටවිසි බුද්ධ භෝග, ඒ කියන්නේ වර්ග 28ක ආහාර වර්ග, කියන්නේ අල වර්ග, කොළ වර්ග, බීජ වර්ග, ඇට වර්ග, පළතුරු වර්ග, එළවලු වර්ග ආදී මේ සියලු දේවල් ඒව ඔස්සේ නිෂ්පාදනය කරන කැවිලි වර්ග ආදී දේ හදන්න පුළුවන් තත්ත්වයට හදලා ඒ ආහාර පානයෙන් දන්පැන් පුදලා ආහාර පානගෙන ඒ සක්මනේ වඩම්මලා ඒ උතුම් ආශිර්වාදේ ළඟා කර ගැනීමෙන් මිනිස් ජීවිත බොහොමයක් සුවපත් කරගන්න පුළුවන්. අන්න ඒ ගමන පිළිබඳව තමයි අපි විශේෂයෙන්ම මේ කතා කරන්න පටන් ගත්තේ. දැන් අපි බටහිර වෙදමැදුරු තියෙනවා නැත්නම් රෝහල් තියෙනවා. මේ රෝහල් කියන එක තියෙන මේ ලෝකේ තියෙන භයානක මාෆියාවක් කියලා ඔබට බැලුමට තේරෙන්නේ නැති වෙයි. මිනිස්සු වෙනුවෙන් පුදුම තරම් උදව් කරන්න සහාය දෙන්න තියෙන ආයතනයක් විදිහට තමයි අපට රෝහල පේන්නේ. හැබැයි රෝහල කියලා කියන්නේ ඒක කඩයක්. ඒකේ ගනුදෙනු කරන්නේ මහා බැංකුවත් එක්ක. ඒ කියන්නේ වෙදමැදු රෝහලක් තියෙනවා, රෝහලට ලෙඩ්ඩු වෙනවා, වෛද්‍යවරු ඉන්නවා, වෛද්‍යවරුන්ට බාර දීලා තියෙන ඉලක්කයක්. ඒ කියන්නේ මේ බහුජාතික සමාගමේ සේවයක් විතරයි වුන් කරන්නේ, නැත්නම් ලෙඩ්ඩු සුවපත් කරන කාර්යභාරයක් වුන් සිද්ධ කරන්නේ නැහැ. ඔවුන්ට තියෙන්නේ බෙහෙත් දෙන්න. බෙහෙත කියලා කියන්නේ බඩු විකුණනවා වගේ දෙයක්. ඇත්ත වශයෙන්ම මේ වෙදකම කියන එක හැදිලා තියෙන්නේ නැත්නම් මේ ලෙඩ දුක් සුව කරන්න තියෙන්නේ ආහාර පාන වලින්. මේ ආහාර පාන ටික මිනිස් ජීවිතේට පුරුදු පුහුණු කළාම බොහොමයක් ලෙඩ දුක් මිනිස්සුගේ ජීවිත සුවපත් වෙලා නිරෝගීමත් පුද්ගලයන් බවට පරිවර්තන වෙනවා. එතකොට මේ බහුජාතික සමාගම් වල මේ ආහාර පාන වගේ දෙයක් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕන් එක බෙහෙත් කියන වචනයක් දාලා ඒ තුලින් මහා වටිනා මිලක් අය කරන්න කටයුතු කරනවා. අත් වශයෙන්ම මේ රත්නමාලී දැහැණෙන් ගොඩනගෙන මේ ස්ථානයේ දෙතිස් ඵල දාණය, දෙතිස් ඵල රාජ භෝජනය මේ තන මේ වෙදමැදුරේ හැදෙන්න ඕනේ. මේ වෙදමැදුරේ හැමදාම වර්ධනය වෙන්න. කියන්නේ සකසන. කියන්නේ ඔබට ඔබේ ගෙදර වත්තේ දැන් ඔබේ ගෙදර වෙදමැදුරක් කරගන්න පුළුවන්. සමහරට අක්කරයක ඉඩම නැතත් රත්නමාලී දැහැනේ ස්වභාවයට ඔබේ ගෙදර පුංචි තියෙන භූමිය තුල වගාව ආරම්භ කළොත් ඔබට ඉඩකඩම් දීපල වතු පිටි හම්බ වෙනවා. කවදාවත් මහපාරේ මැරෙන්න ඕන වෙන්නේ නැහැ. ඔබට මේ සියලු දීපල පරිභෝජනය කරන වාසනාව ලැබෙනවා. සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. කිසිම ලෙඩක් නැතුව නිරෝගීමත්ව ජීවිත ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකට දෙතිස්ඵල දාණය මේ භූමියේ ඉඳන් නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා වගා කරලා ඒක ආහාරයක් බවට සකසද්දී
දැනෙන ගැටෙන ආකාරය නිරන්තරයෙන් පුරුදු කරමින් ඒ ආධ්‍යාත්මික ගමන් මාවතට අවශ්‍ය දහම් අභ්‍යාසයක් බවට තමන්ගේ ජීවිතය පරිවර්තනය කර ගන්නවා. මේ සියලු දේත් එක්ක බොහෝ සම්පත් තමන්ගේ ජීවිතයට පහළ වෙන්න ගන්නවා. පහළ වෙලා ජීවිත ලස්සන වෙන්න ගන්නවා. ඒ අසිරිමත් වූ ජීවිතයක් ගෙවන්න ඔබ රත්නමාලි දැහැණෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න ඕනේ. ඔබේ ගෙදර පුංචිම තැනක් වුණත් රත්නමාලි දැහැණ හදන්න ඕනේ. ලොකුම තැනක් වුණත් ඒකට ගැළපෙන විදිහට රත්නමාලි දැහැණ සකස් කර ගන්න ඕනේ. එතකොට ඔබේ ගෙදර වෙදමැදුරක් වෙන්න පුළුවන්. කුඩා දරුවන් ලෝකේ මහා බල සම්පන්න දරුවෙක් බවට පරිවර්තනය කරන්න හිතන අම්මලා තාත්තලා ඒත් මේ රත්නමාලි දැහැණ ඔබේ නිවසේ හදා ගන්න ඕනේ. ඒ අයට මේ අටවිසි බුද්ධ භෝගයේ ආහාරය දෛනිකව හදලා දෙන්න ඕනේ දෙතිස් ඵල දානයක් විදිහට. ඒ කියන්නේ වර්ග 32ක ආහාර වට්ටෝරුවක් මේ පුංචි දරුවට ඒ දරුවා ඉපදෙන්නේ අම්මට ඉපදුනාට පස්සේ ඒ දරුවා බලා ගන්න මවට ඒ දානේ ආහාර වේලලි සකස් කරන්න පුරුදු කරන එක තමයි වෙදකම කියන්නේ. ඒ තුලින් තමයි ලෝකෙ මහා බලවන්ත දරුවන් සක්විත රජ දරුවන් පහළ වෙන්නේ. අනාගතයේ සක්විත රජ දරුවා පහළ වෙන්නේ මේ රත්නමාලි දැහැණෙන් යුක්ත වූ තැනක නිවසක. ඒ ආධ්‍යාත්මික ගමනට අන්නේ එවැනි විදියට සකස් කරපු තැනක් තමයි අද රුවන්වැලි මහා සෑය ලෙස නිර්මාණය වෙලා තියෙන්නේ. එවන් වූ තැනක් අනාගත ලෝකයේ දකින්නට හිතන ඔබ අද ඔබගේ නිවසින් වැඩ කටයුතු ආරම්භ කරන්න. එවිට ඔබට පුළුවන් වෙවි ඒ අනාගත ලෝකයේ සක්විති රජුන් පහළ වෙන රත්නමාලි දැහැණ තිබෙන තැන හඳුනා ගන්න. ඒ ගමනට එක් වෙන්න ආධ්‍යාත්මික ලෝකයේ අපි ඔබට ආරාධනා කරනවා.